මේ බලන්න වලාකුළුටත් ඉහළි කඳුමුදුන් දෙකක විහාරයක් හදලා තියෙනවා. මේ තමා මවුල් පැන්ජින් චීනයේ ගුයිසෝ ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් එකක්. මේ කන්ද මූදුමක් මෙසිරේ මීටර් 2570කටත් වඩා උසයි. හැබැයි මේක ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන විශේෂ හේතුව නිසා. බලන්න කඳුමුදුන මැදින් දිබැවිලා තියෙනවා. මේ මුදුන් දෙක සම්බන්ධ කරලා තියෙන්නේ අඩි 10 ගණනක් උසෙන් පිහිටි කුංචි ගල් පාලමකින්. ඒ මත විහාර දෙකක් තියෙනවා. ඇත්තරම වසර 500කට අතර මින් රාජවංශ කාලෙදී මේ වගේ විහාරයක් හදන්න ගොඩනැගී ද්‍රව්‍ය උඩට අරගෙන ගියේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ කන්ද බෞද්ධයන්ට ඉතාමත් පූජනීය ස්ථානයක්. මේ කන්දට යන්න නම් පඩිපෙළ 8,000කට වැඩියෙන් නගින්න තියෙනවා. අතිභයානක සහ පටු පඩිපෙළක් මේක. සමහර තැන්වල එක පුද්ගලයෙක් විතරයි යන්න පුළුවන්. බලන්න වලාකුළු අතරින් මේ පන්සල පෙනෙන දර්ශනය අදරල් ලෝකේ පුදුම කරනවා. මේක යුනෙස්කෝ ලෝක උරුමයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙන ගෝල්ඩන් මංකි වැනි ලෝකයේ වෙන කොහෙවත් නැති සතුන් සහ සාකු වර්ගත් හොඳට ගන්න පුළුවන්. විද්‍යාඥයින් කියන්නේ මේ කඳු ආකෘතිය වසර මිලියන 65කටත් වඩා අපට භූවිද්‍යාත්මක වෙනස්කම් නිසා නිර්මාණය වෙලා තියෙනවා කියලා. හැබැයි මේ තැන බලන්න එන ගොඩක් අය කියන්නේ එකම එක දෙයක්. මේක ඇත්තරම පෘථුවියට නැද්ද නැත්නම් දිවි ලෝකයක්ද කියලා. ඉතින් ඇත්තරම ඔයාට මොකද හිතෙන්නේ මේක?